තිස්ස කියලා කතා කළා. එතකොට හැරිලා බැලුවා. ඔබ කවුද කියලා අහනකොට සමනාමයන් මහරජ අපි ශ්‍රමණයෝ. ධම්මරාජස්ස ශාවකා ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් අපි රහතුන් මං මහා රහත් කෙනෙක් කියලා කිව්වා. මොනවා නම් කියන්න බැරිද මොකවත් දන්නේ නැති සමාජයකට. පළවෙනි වචනයෙන්ම ඇත්තම වදාලා. සත්‍යම ලෝකෙට පැතිරුවා. සම්මනමය මහරජ අපි ශ්‍රමණයෝ ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබට අනුකම්පාව පිණිස දඹදිවෙන් මෙහි වැඩියා. ධර්මාශෝක රජතුමාගේ තුටු පඳුරු වලින් රම්පතක දේවානම්පියතිස්ස රජතුමාට ලෝහි බුදුරුවන පහළ වුණා, ධම්රුවන පහළ වුණා, සංගරුවන පහළ වුණා. ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන දඹදිව වැඩ සිටිනවා කියලා කලින්ම අහලා තිබ්බා. ඒක මිහිඳු මහරහතන් වහන්සේමයි කලින් අදිෂ්ඨාන කළේ අපි එන්න කලින් මේ වචන ටික මේ රජුරෝ අහලා තියන්න කියලා. ඒකට ධර්මාශෝක රජුරෝ ඒ පඬුරේ ඒක ලියලා තිබ්බා. ඒතර ලොකු තේරුමක් නැහැ වචන ටික මතකයි. ඒතර මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ වහනකොට හිත පැහැදුණා. හිතේ බය තැති ගැනීම දුරු වුණාට පස්සේ තමන්ගේ පිටිපස්සෙන් ආපු අය පෙනෙන්න සැලසුවා. ස්වාමීනි තව කට්ටිය ඉන්නවද? දඹදිව බොහෝ අය ඉන්නවා. දඹදිව කසාවතෙන් බැබලෙනවා. ඊට පස්සේ තමයි අඹ පැනේ ඇහුවේ. අඹ ඒ මිස්සක පවුවේ තිබ්බ අඹ ගැන ඥාති ප්‍රශ්නේ ඒව ඔයාලා දන්නවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. රජතුමා නුවණක්කාරයි. ඒ වෙනකොට අනෙක් පිරිස ටික ටික ළඟට එකතු වුණා. 40000ක් මිස්සක පවුව පිරිවරාගත්තා. අදටත් බුදුරජාණන් වහන්සේ වැඩිය බිමේ සීල චෛත්‍යය තියෙනවා. ඒ සීල චෛත්‍ය බිමේ චන්ද්‍රකාන්ති පාසානයකින් පූජාවක් පවත්වලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ එදා රජුරුත් එක කතා කරපු තැන. මිහින්තලාවට යන ඔබ සීල චෛත්‍යයත් මිහිඳු මහරහතන් වහන්සේ දම් දිසු තැන වෙන්ද පුදා ගන්න. උන්වහන්සේ චූලහස්ති පදෝපම සූත්‍රයේ දේශනා කරනකොට 40000 පිරිස තෙරුවන් සරණ ගියා. එදා තමයි ධර්මයෙන් යුතු න්‍යායක්, නීතියක්, දහම් ව්‍යවස්ථාවක් රාජ්‍යයට එකතු වුණේ, ලෝකයට මේ ලක් දෙරණට එකතු වුණේ මිහින්තලාවේ.